කොහමද යාළුවනේ good morning ඔක්කොන්ට මම වීඩියෝ කරන්නේ උදේ අද මගේ morning tea day එක මම වැඩ කරන්නේ කවුන්සිල් එකක මෙහි ඕස්ට්‍රේලියාවේ ඉතින් අපේ කවුන්සිල් එකේ සතියකට සැරයක් කවුන්සිල් එකේ ඉන්න දෙන්නෙක් එකතු වෙලා උදේට morning tea එකක් දෙනවා කට්ටියටම ඉතින් ගිය පාර මගේ morning tea day එක දවසේ මම දුන්නේ pancake සහ මම සෑන්ඩ්විචස් වගේක් හදාගෙන ගියා. අද මම දෙන්න යන්නේ ඉදියාප. රතු ඉදියාප ටිකකුත් හදාගත්තා. but තාම මම හිතුවේ නෑ ඒක ගෙනියනවද නැද්ද කියලා. සම්බෝලේ හැදුවා. සම්බෝලේක ටෙම්පරාදු කරා මම. ඒකට මේ කෑලි මිරිස් චුට්ටක් තමයි දැම්මේ. මොකද යාලට මිරිස් කන්න බැරි හින්දා. ඊළඟට මම හැදුවා මේ බිත්තර හොද්දා. මේකට ඉන්න මම පෙන්නන්නම් ඔයාලට. මේකට මේ බිත්තර කඩලා දාලා තමයි මෙහෙම බිත්තර පොද්ද හැදුවේ. තක්කල් ටිකුත් දැම්මා. මේකට මේ ගම්බිරිස් චුට්ටක් දැම්මා මම. කොහොම වෙයිද දන්නේ නැහැ. අද බලමු මේ ගිහිල්ලා මේක දීලා මෙහි ඉන්න සුදු අය කන්නේ කොහොමද කියලා මේ අපේ සිංහල කෑම. හම්බෙමු එහෙනම් ආයෙත්. හරි මම දැන් ඇඳගෙන ඉන්නේ. යන්න තමයි ලෑස්ති වෙන්නේ. බඩ ටික දාගත්ත කාරකට. වැඩි දුරක් නෑ ළඟ. බොලකයි කරේකයි මගේ බෑග් එක එතනින් තියාගත්තා හැලේ කියලා. ඉතින් අපේ එකත් මෙතනින් තියාගත්තා. දැන් මම රෙඩි යන්න. අපේ චූටි බබාට අද සනීප නෑ. හින්දා එයා ඉන්නවාද ගෙදර? එයා බලාගෙන ඉන්නවා channel එක. අපි බලමු. කිව්වොත් මම අද චුට්ටක් පරක්කුයි යන්න මට පටන් ගන්න 8ට මම මේ උදේ morning tea එක මේ ටික ලෑස්ති කරගන්න නිසා මට අද ටිකක් පරක්කුයි එන්නත් ඒක ප්‍රශ්නයක් නෑ එතකොට හවසට චුට්ටක් වැඩිපුර ඔෆිස් එකේ ඉඳලා වැඩ ඉවර කරලා එනවා ඉතින් මේ හරිය මං ඉන්න හරිය ඇත්තටම හරිම රූරල් කියන්නේ ගොඩාක් රූරල් ඕස්ට්‍රේලියාවේ තියෙන මේ පැත්තට කියන්නේ අවුට්බැක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ ගොඩක් රූරල් නිසා මේ ගොඩක් වෙලාවට ඔය කැම්පර් වෑන්ස් ඒ වගේ ඒවා ගොඩක් බලා ගන්න පුළුවන් ඉස්කෝලේ යනවා ළමයි පයින් ඉස්කෝල දෙකයි තියෙන්නේ ඇත්තටම මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් පස්සේ වඩා පරිස්සමින් යන්න ඕනේ මට බයයි හොදි එක එහාට මෙහාට හැලෙයි කියලා ඉතින් ඒ නිසා වතුර තියෙනවා පොඩ්ඩක් හැමතැනම මෙතන තමයි මම වැඩ කරන්නේ ඔය ඉතින් පේන්නේ මේ මම වැඩ කරන ඔෆිස් එක කවුන්සිල් බිල්ඩින් එක
එතනින් රෙකෝඩින් එකක් ගන්න. මට අමතක වුණා මේ කරිස් වලටයි සම්බොලටයි චුට්ටක් උඩින් දාන්න කියලා මම ගත්තා මේ කොරියන්ඩර් ලීව්ස් ටික. මම නැත්නම් මේක අමතක වුණා. දැන් මම ටක් ගාලා ගෙදර ගිහිල්ලා ඒක අරන් යන්නේ. ඔහොම තමයි මම ඉතින් හදලා දුන්නේ ඉදියාප ටික. ඒගොල්ලෝ මේ කෑවා ඉතින්. රසයි කියලා කිව්වා. හැබැයි හැමෝටම එක්ස්ප්ලেইন කරන්න උනා මට ඉදියාප කන විදිය. අපි වගේ ඉදියාප ටික ඔක්කොම දාගෙන අනාගෙන කන්න කියන්න බැරි නිසා ඉතින් මම කිව්වා ඉදියාප අරගෙන ඒක උඩට මේ සම්බොල ටික දාලා හොදි ටිකක් දාලා එකට එකතු කරලා එහෙම කන්න කියලා. ඉතින් යාලා කෑවා ගොඩක් එන්ජොයි කරා. ඉතින් මට සතුටුයි. ඊළඟ පාර මෝර්නින්గ్ ටී එකට මොනවද දෙන්නේ කියලා බලමු ඊළඟ වීඩියෝ එකේ.